හැමෝට වෙල්කම් කියනවා. දැන් වෙලා උදේ 8:00යි. අපි ඉන්නේ යාර්විලා හොල්ඩේ රිසෝට් එකේ. ජෆ්නා වල ඉඳන් කියන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. අපි අද යන්න හදන්නේ නාගදීපයට. ඒ කියන්නේ මෙතන ඉඳන් යපනේ බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා එතන ඉඳන් කුරික්කට්ටුවන් ජැටියට විතරයි එතන ජැටිය ගාවට විතරයි බස් යන්නේ. ඉතින් දැන් අපි නාගදීපයට යන්න ඕනේ වෙනම බෝට්ටුවක් අරන්. එතන නාවික හමුදා බෝට්ටු තියෙනවා. එතකොට නාගදීප රජමහා විහාරයේ බෝට්ටුවක් තියෙනවා. තව එතන ළඟ තියෙන දූපත්වල ඉඳන් බෝට්ටු වෙනවා ජනතාවට පහසුව සඳහා මාරු වෙන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් දැන් නාගදීපයට යන්න මුහුද හරහා තමයි යන්න තියෙන්නේ. බලමු දිගටම ඉන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්. ඒ සියලුම දේවල් අන්තර්ගත සුපිරි ව්ලොග් එකක් හදලා තියෙනවා ඔයාලට. එහෙනම් දිගටම මාත් එක්ක ඉන්න අපි යමු වීඩියෝ එකට. Dia urido naina naina. අද vlog එක අපි ජෆ්නා වල ඉඳන් කරන දෙවෙනි vlog එකයි. අද අපි යන්න හදන්නේ නයිනතිව් දීපට. ඒ කියන්නේ අපි අද ජෆ්නා වල ඉඳන් නාගදීපයට තමයි යන්න හදන්නේ. නාගදීපයට යනකොට අපිට යන්න පුළුවන් කුරික්කට්ටුවන් ජැටියට විතරයි. ඒ කියන්නේ අපි එතන ඉඳන් කුරික්කට්ටුවන් ජැටියේ ඉඳන් යන්න ඕනේ බස් එක යන්න පුළුවන් කුරික්කට්ටුවන් ජැටියට විතරයි. අපි එතින්ද යන්න ඕනේ බෝට් එක. අපි දැන් මේ නැගලා ඉන්නේ ජෆ්නා බස් ස්ටෑන්ඩ් එකෙන් කුරික්කට්ටුවන් ජැටියක දක්වා යන ඒ බස් එකේ. ඇත්තට මේ පාර ගැන කියනවා නම් මේ පාර දෙපැත්තම තියෙන්නේ ඒ කියන්නේ පාර මැද විතරයි තියෙන්නේ. දෙපැත්තම තියෙන්නේ කලපු. එහෙම නැත්තම් මුහුද මැදින් තමයි නිකන් අර මුහුද මැදින් අපි යනවා වගේ තමයි මේ පාර වැටලා තියෙන්නේ. ඔයාලටත් එන්න කියලා මම මතක් කරනවා මේ ජෆ්නා වලට අනිවාර්යෙන් එනවා නම් අනිවාර්යෙන් යන්න ඕනි දූපතක් තමයි මේ නයිනතිව් දූපත. ඒ වගේම ඩෙල්ෆ් දූපතක් තියෙනවා මේ ජෆ්නා වීඩියෝ එකේ. මේ තියෙන්නේ අපි ඒ කුරික්කට්ටුවන් ජැටිය දක්වා යන අපේ ආපු බස් එක. මෙතන කිලෝමීටර් එකම පැය එකමාරක විතර ගමනක් තියෙනවා මේ ජෆ්නා වල ඉඳන් කුරික්කට්ටුවන් ජැටිය දක්වා. මේ අවසානයේ ඒ අපේ ගමනේ අවසාන තැන කියන්නේ කුරික්කට්ටුවන් ජැටියට මේ අපේ බස් එක ඔය දෙපැත්තෙන් පේන්නේ ඕගොල්ලන්ට මේ පේන්නේ මුහුද. අපි දැන් මෙතනින් බැහැලා අපි යන්න සූදානම් වන්නේ නාගදීපයට. නාගදීප රජමහා විහාරස්ථානයට. නාගදීප රජමහා විහාරස්ථානට යන්න මේ තමයි අපි අර යන්නේ බෝට් එක. මේ ටුවරිස්ට්ලාරන් ආව බස් එක. මෙතනට එනකන් එන්න පුළුවන් ඕනම වාහනයකට මේ කුරික්කට්ටුවන් ජැටියට. මේ අපි අර යන බෝට් එක. මේක අපි යනකොට හම්බුණු බෝට් එක නම් ටිකක් පරණ බෝට්ටුවක්. ඒත් අපි එනකොට ආ බෝට්ටුව සාමාන්‍ය හොඳයි. මෙතන බෝට්ටු තියෙනවා නාවික හමුදාවෙන් ක්‍රියාත්මක කරන බෝට්ටු තියෙනවා. ඒ වගේම රජමහා විහාරස්ථානයේ නාගදීප රජමහා විහාරස්ථානයේ ක්‍රියාත්මක කරන බෝට්ටු තියෙනවා. මේ අපි කුරික්කට්ටුවන් ජැටියට බායි කියලා අපි මේ යන්න හදන්නේ නයිනතිව් දූපතට. මේක මුහුද හරහා තමයි මේ ගමන යන්න තියෙන්නේ. බෝට්ටුවෙන් විතරයි මේකට යන්න පුළුවන් මේ නාගදීප රජමහා විහාරස්ථානට. ඒ වගේ මෙතන තියෙන කෝවිලට වෙන කිසිම විදියකින් යන්න බෑ. බෝට්ටුව එනවනම් මෙතන රුපියල් 80යි ගන්න එක්කෙනෙකුට නාගදීප රජමහා විහාරස්ථානය දක්වා යන්න. මේ අපේ බෝට්ටුව කෙමින් මේ ඇදෙන්නේ නයිනතිව් දූපත පැත්තට. මේ අපි යන බෝට් එකේ ආපු කට්ටිය අපිත් එක්කම. ඒ වගේම මේකේ ඇතුළෙත් යන්න පුළුවන්. ඒ වගේම එළිය යන්නත් පුළුවන්. අර අපිට ඇස්සක් සෙට් වුණ හින්දා කට්ටිය ගොඩක් ඇතුළේ ඉන්නේ. ඒ වගේම මේකේ මේ බඩු අරන් යන්නත් පුළුවන්. ඕගොල්ලොන්ට පේනවා ඇති මේ අපිත් ගිහපු බෝට් එකේ අර බයික් එකක් අරන් ගියා. එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට කියන්නේ කචිතු දූපත කුරික්කට්ටුවන් ජැටියේ ඉඳන් නයිනතිව් දූපතට. මේ කෙමෙන් අපි ලං වෙන්නේ මේ නාගදීප රජමහා විහාරස්ථානට. ඕගොල්ලන්ට පේනවා ඇති ඒ ඇතින් අපි බෝට්ටුවත් පැය භාගයක් වගේ යනවා එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට එන්න. අපි මේ බැලලා මේ තියෙන්නේ නාගදීප රජමහා විහාරස්ථානයේ අර මේ නාවික හමුදාවෙන් ක්‍රියාත්මක කරන බෝට්ටුව. අපි ඔය ආපු බෝට්ටුවේ විදියට යනවා. එයාලා යන
කුඩිකට්ටුවන් වල ඉඳන් නාගදීපයට ආවා. ඒ කියන්නේ බෝට්ටුවේ ආවේ. මෙතනට එක්කෙනෙකුට එන්න රුපියල් 80ක් ගන්නවා. දැන් ඉන්නේ කොහොම හරි නාගදීප රජමහා විහාරස්ථානයට යන ඒ පාරේ. කලින් වීඩියෝ එක ගන්න බැරි වුණා. හේතුව කියන්නේ මේ අපි එනකොට වටවැස්සක් ගැස්සේ වැහලා ඉවර වෙලා තිබ්බ බෝට්ටුවේ තමයි ආවේ. දැන් අපි යන් නාගදීප රජමහා විහාරස්ථානයට. මේ තමයි නාගදීප රජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. මේක තමයි අපිට ලංකාව උතුරු කෙරවලෙන් හම්බ වෙන පළවෙනි දූපත. අපි යන් ඇතුළට කියලා බලමු. අපි මෙතනින් අපි දාගෙන ආපු සපත්තු ඒ වගේම ඒ දේවල් ගලවලා තමයි නාගදීප පුරාණ රජමහා විහාරස්ථානට යන්න ඕනි. මේ තියෙන්නේ අපි යනකොට නම් එතන ජල මේක අපිට කිව්ව කලින් මේක වැඩ කරා කියලා. අපි යනකොට වැඩ කරේ නැහැ. මේ තමයි නාගදීප රජමහා විහාරස්ථානයේ තියෙන සුදු බෝධිය. ඒ කියන්නේ ඒකේ පත්‍ර සියල්ලම සුදු පාටින්. මේ නාගදීප රජමහා විහාරස්ථානයේ ඉඳන් අපි බැලුවොත් අපිට මුහුද පේන ආකාරය වගේම අර අපි පැමිණි කුරික්කට්ටුවන් ජැටිය ඒ කියන්නේ යාපනයේ පැත්තේ පේන විදිහ තමයි ඔයගොල්ලොන්ට ඒ පෙහුනේ. මේ තියෙන නාගදීප රජමහා විහාරස්ථානයේ. ඊට පස්සේ අපි වීල් එක්ක එතන ඉඳන් ගියා නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේ ඉඳන් ගියා අපි එහා පැත්තේ තියෙන කෝවිලට. මේ තමයි ඒ නාගදීප ඒ කියන්නේ නායනතිව් දූපතේ තියෙන කෝවිල. අපි මේ කෝවිලට යනවත් එක්කම කෝවිලේ පූජාවක් තිබ්බා. පූජාවෙන් අපිට පොංගල් බත් හම්බුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මාරම හරිම හොඳයි මේ ටැමිල් කෝවිල් වල ඉන්න ඒ පූජකතුමාලා ඒ වගේ මේ කට්ටිය හැමෝම හොඳයි. අනිත් එතන ඉන්න හැමෝටම දෙනවා යාළගේ කෑම අපිට හම්බුණා. එතන නම් යාළ අපිට shopping ගෙනල්ලා දීලා වෙනම shopping ගෙනල්ලා දීලා අපිට එක් දාල් දුන්නා. ඒ පොංගල් බත් ඒ වගේම ෆෘට් සලාඩ් එකක් දුන්නා. හරිම රායි ඇත්තම කියනවනම් මාරම හොඳයි ටැමිල් අය. අපිට නම් හොඳටම ඒ දුන්නා. ඒ කට්ටිය කියන්නේ මදි නොකියන්නම දෙනවා. මේ ඒගොල්ලෝ ඒ පූජා ඉවර වෙලා ඒ කට්ටිය යනවා යාළගේ ගෙවල් වලට. අපි දැන් නාගදීප රජමහා විහාරස්ථානයේ ඉඳන් නාගදීප තියෙන කෝවිලට ආවා. එනකොට අපේ වෙලාවට වන්දන්න අපිට පොංගල් බත් හම්බුණා. එතන මාර රහත් තියෙන පොංගල් බත් එක්ක සලාඩ් එකකුත් හම්බුණා. අපි දැන් යන්න හදනවා ජෆ්නා වලට. ජෆ්නා වලට යන්න ගලින් අපි මේ දූපතේ ඉඳන් අපි ඉස්සල්ලා ආපු බස් අතර ගැන දැනගන්න ඕනේ. යමු ටිකටව වැස්සන ගඩු වුණා. කියන්න බෑ පහේද කියලා. මේ කෝවිලටත් එන්න ඕන අනිවාර්යෙන් නාගදීපෙට එනවා නම් මානව ලස්සනක් තියෙන මේ කෝවිලේ වගේම වට වැදගත්කමක් තියෙන්නේ. ටිකට ඔයන් බලමු ඉස්සරහට අපි vlog එකේ අවසානයේ කොහොම වේද කියලා. වැස්සොත් තමයි විතර තියෙන ලොකු ප්‍රශ්නේ. අපි දැන් කෝවිලේ ඉඳලා ඇවිල්ලා මේ කුරික්කට්ටුවන් ජැටියට දක්වා ඒ කියන්නේ අපි ආපු පැත්තට ආපහු ජෆ්නා වලට යන්න ඕනේ ඉඳලා අපි දැන් අපිට බෝට් එකක් ඇවිල්ලා මේ අපි එතන ඉඳන් නායනතිව් දූපතේ ඉඳන් ආපහු කුරික්කට්ටුවන් ජැටිය දක්වා යන බෝට් එක. ඒක නම් ඇත්තටම අලුත් බෝට්ටුවක්. ඒක හරිම ලස්සනයි. අපිත් එක්ක ගියා ගොඩක් අය. අපි ගියේ ඇතුලේ. ඒ වගේම මේකේ තව පල්ලෙහා යන්නත් පුළුවන්. මේ නායනතිව් දූපත ගැන කියනවා නම් ඔයාලට මේකේ තියෙනවා නාග රජුරුවන්ගේ ඒ කියන්නේ මේකේ තියෙනවා මණික් පුටුවක්. ඒ වගේම ඒ කෝවිලෙත් තියෙනවා ගොඩක් දේවල්. කෝවිල ඇතුළට යනවා නම් පිරිමි අය උඩු ඒ කියන්නේ ෂර්ට් එක ගලවලා තමයි යන්න ඕනේ. මේ අපි මේ විදිහට මේ යන්නේ අයපව් නායනතිව් දූපතේ ඉඳලා කුරික්කට්ටුවන් ජැටිය දක්වා මේ මුහුද මැදින්. අපි ආපු මේ බෝට් එක නම් ඇත්තටම ඉක්මනට ආවා. අර බෝට් එක විනාඩි 45ක් වගේ ආවා. මේක විනාඩි 15න් වගේ නායනතිව් දූපතේ ඉඳන් මේ පැත්තට ආවා. ඒ බෝට් එක අරන් ගියපු ඒ කට්ටියත් හරිම හොඳයි. අපිත් එක්ක කතා බහ කර තමයි ගියේ. ඇතුලේ හිටපු අයත් හරිම හොඳයි. අපේ vlog එකේ අවසානට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපි ජෆ්නා වල ඉඳන් ගෙන දෙවෙනි vlog එකේ අවසානයටයි අපි තව vlog එකක් අරන් එන්න සූදානම්. මේ අපි කුරික්කට්ටුවන් ජැටියේ ඉඳන් යාපනයේ දැක්ක ගිය ඔබ